ඔන්න කොල්ලෝ වැඩේ හරි ගියා. අද උදේම කපෝති. අද හවස් වෙනකොට මලගෙදරට වරෙන් කොල්ලා. වැඩ ගොඩක් තියෙනවනි කරන්න. උදෑසන සුපුරුදු පරිදි අවදි වූ සුමේද තම සේවාස්ථානයේ වූ පාන් පෝරණුවේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමව දුරකථනය දෙසට නෙත්තුම් කළ අවස්ථාවේ සුගතපාල කට්ටනිරාල තම දුරකථනයට එවා තිබූ එම පණිවිඩය ඔහු දුටුවේය. ඒ සමගම එදින කටයුතු තම සහායකයාට බාරකොට පෝරණුවේ හිමිකරුගේ අවසරය මත එදින දහවලේම සුමේද ලකලැහැස්ති වී පිටත් වූයේ තම මාමණ්ඩිගේ මලකම සඳහා සහභාගී වීමටයි. මේ අතරතුර සුගතපාල කට්ටනිරාලගේ නිවසේ මලකමට අමතර වෙනත් යාතිකාවක් සිදුවෙමින් පවතී. එදින සවස් කාලය වන විට සුමේද ගම්මානයට පැමිණි අතර ඔහු මුලින්ම ගොඩවන්නට වූයේ සුගතපාලගේ නිවසටයි. තරමක් තරුණ වියේ පසු වූ සුගතපාල නිවස තුළ රැඳී සිටියේ කිසියම් යාතිකාවක් කරමිනි. ඒ අතර සුමේදගේ හොඳම මිතුරා වන සුගත්ද එහි රැඳී සිටිනු දුටු සුමේද ඔහුට එක් අතකින් සංඥා කළේ තමා අසලට එන ලෙසටයි. මේ සුගතා මොකෝ මේ වැඩේ ගොඩ නේද? ඔව් වැඩේ පොඩ්ඩක් අමාරුයි. උඹලගේ මාමණ්ඩියත් එන කට්ටනියනේ. බොහොම පරිස්සමෙන් කරන්න වෙයි කියලා සුගතපාල මලයා කීවේ. හිටින්කො පොඩ්ඩක්. තමාට ජීවත්ව සිටින තුරා සිදු කළ අපරාධ හා වෙනස්කම් තම පවුලේ උදවිය හැල්ලුවට ලක් කිරීම ඔවුන් උදෙසා අලාභ හානි වීමට සිදු කළ ගුරුකම් තම පියා එක්තැන් කොට මරා දැමීම වැනි හේතු මුල් කොටගෙන සුමේද මේ සූදානම් වන්නේ තම මවගේ එකකුස උපන් අයියා නැතිනම් ඔහුගේ මාමාගේ මරණයෙන් අනතුරුව ඔහුව බැඳ තමාට අවශ්‍ය කටයුතු කරගැනීමටයි. සිදු කරමින් සිටි යාතිකාව මද වේලාවකින් අවසන් වූ සුගතපාල පිටතට පැමිණියේය. කොල්ලනේ යමල්ලා අපි මලගෙදර යන්න ඕනේද? එලෙස පවසා සුමේද අසලට පැමිණි සුගතපාල කුඩා යන්ත්‍රයක් සහ නූල් කිහිපයකින් එතු බිත්තර ගෙඩියක්ද සුමේද අත තබා හඬ අවදි කළේය. ඔන්න සුමේද මේක උඹලගේ පළමු රාජකාරිය. මේක උඹේ අතින්ම වෙන්න ඕනේ අද රෑ 12ට කලින්. මේක හොඳට අහගන්න. උඹ හිමීට මාමගේ මිනිහ ගාවට යන වේලාවක කාටවත් නොපෙනෙන්න වම් උරහිස්ත යටින් ඔය යන්තරයේ තියපන් ඉස්සරලාම. ඊට පස්සේ වම් කකුල යටින් මේ බිත්තරේ තියපන්. හරිද? හොඳට මතක තියාගනින් වැඩේ වැරදුනොත් ගුරුකම අනිත් පැත්තට යනවා කියලා. මතක තියාගනින් ඒ කරලා උඹ ආපහු එනකොට අත හොදන්නේ නැතුව ආපහු එනකොට 5 මිටක් අරන් වරෙන් අපි මලගෙදර කොහේ හරි ඉන්නවා. සුගතපාලගේ අවවාද එලෙසම පිළිපදිමින් නිවස තුළට ගොස් තම මාමාගේ දේහයද නරබා ඒ මුවාවෙන් කිසිවෙකුට නොදැනෙන්න තමා රැගෙන ආ යන්ත්‍රය සහ බිත්තරය නිසි ලෙස ස්ථානගත කළ සුමේද කිසිවක් නොවුනාසේ පිටතට පැමිණ 5 මිටක්ද රැගෙන නැවත සුගතපාල අසලට පැමිණියේය. කොල්ලෝ අදට නියමිත කටයුතු නම් අහවරයි. හෙට මිනිය වලලපු රාත්‍රිය තමයි අපේ වැඩ පටන් ගන්නෙ. කොල්ලෝ අපිටත් එක්ක තේ ඩිංගක් අරන් ආවනම් දැන් මලගමට හොර රහසේ සුමේද සුගතපාල සහ සුගත් එක්ක සිදු කරන මේ ක්‍රියාව වෙනත් කිසිවෙකුට නොදැනෙන ලෙස ඔවුන් මනා ලෙස සිදු කරන්නට විය. දෙවන කොටසෙන් ඉක්මනින්ම හමු වෙමු.